ඉතින් හැමදෙනාටම සුබ අලුත් අවුරුද්දක් කියලා මගේ අමුතුම වීඩියෝ පෙළේ තව එකක් ඉදිරිපත් කරන්න හිතුණා. දැන් පහුගිය කාලේ රටේ මොනවා හරි පුංචි පුංචි අඩුපාඩු අපේ මිනිස්සුන්ගේ සිද්ධ වෙනකොට ඒ ගැන කතා කරපු කෙනෙක් මං. ඉතින් අද බලනවා ඇති ඔයාලා මොනවද මං ඉස්සරහා මේ හතු වගේ જાතියක් තියාගෙන ඉන්නේ කියලා. මේක රට කලම්බන වීඩියෝ එකක් වෙන හින්දා හැමෝම බලන්න හොඳේ. මේක මම ෂෝට් වීඩියෝ එකක් හැටියට දානවා. හැබැයි අපේ මිනිස්සුන්ගේ තියෙන ආකල්ප ටිකක් තේරුම් ගන්න. මේක දැන් ටිකකට කලින් මගේ ආයතනයේ ළමයින්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් ගෙනන්න දීලා ගියපු ගෙදරකින් ගෙනත් දීපු දෙයක්. හැබැයි මම දැකපු ගමන් මට තේරුණා මේක මුන්ට කණ්ඩ නෙමෙයි දීලා තියෙන්නේ. මුන්ට මේක ගෙනත් දීලා තියෙන්නේ සෙල්ලම් කරන්න කියලා. මම දන්න එකම දෙයයි සතෙට්ට කැම ටිකක් දුන්නත් කැම ටික කණ්ඩ පොනවන් විදිහට රසට ගුණට හදන්න කියලා තමයි අපිට අපේ ජාතිය උගන්වලා තියෙන්නේ. දැන් මේ අලුත් අවුරුද්දට ගෙදර ගෙනත් දුන්න දේ මම දැකපු ගමන් මගේ තියෙන ඥානයේ හැටියට මට තේරුණා වෙන්න යන සිද්ධිය. ඉතින් මේ නම නොදන්නා ආහාරය දීලා ගිහලා තියෙනවා අපේ කෙල්ලන්ට. ඉතින් ඔයාලටත් රටට පෙන්න මම මේ ආහාරය සම්බන්ධයෙන් පූර්විකාවක් ඉදිරිපත් කරනවා. දැන් රස බැලීමක් මුකුත් කළා නෑ තාම. දැන් මේක අලුව වෙන්න පුළුවන්, අග්ගල වෙන්න පුළුවන්. මේ දෙකම මිශ්‍රණය කරලා හදපු අලුත් හදාදා බැලීමක් වෙන්න පුළුවන්. හැබැයි මගේ තර්කයේ හැටියට මේක මුලින්ම අපි කාලා බලන්න ඕනේ. දීපු කෙනා ඉදන්නේ නැහැ මං ඇරලා බැලුවේ ඒකයි. එනට අපේ මිනිස්සුන්ගේ ආකල්ප පොඩ්ඩක් හදන්න කියලා හිතන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. දැන් මේකට නම මම දන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ නම් ඉදිරිපත් කරයි ගොඩක්. අපි මුලින්ම මේක කන්නේ කොහොමද කියලා බලමු. කන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනියම අපි කන්නේ ආහාර මාර්ගයේ දත් හරහානේ. එහෙම කන්නේ. හයි. මෙහෙම කන්න බැර නම් අපිට සිද්ධ වෙනවා මේ වගේ බරපතල ආයුධයක් මේ මගේ ආයතනයේ ඉබ්බා. අපි ඉබ්බා යොදාගෙන මේක කඩලා බලමු. මේ අලුත් අවුරුද්දේ අපේ පුංචි කෙල්ලොන්ට ගෙනත් දුන්නා ආහාරය. හරි? මම උත්සාහ කරනවා මේ තියෙන්නේ පහර බැරි වුණා. අපි තව ටිකක් එහාට ගිහිල්ලා ටිකක් තදින් කොටන්න පුළුවන් තැනකට ගිහිල්ලා කොටලා පෙන්නමු. මේක කොහොම හරි කඩන්නත් එපා, කඩලා ඔයාලට පෙන්නන්නත් එපා. හරි. දැන් අපි යම් කිසි ප්‍රමාණයකට මේක ඛණ්ඩණයට ලක් කරා. මේ අලුත් අවුරුද්ද හම්බෙච්ච ගුලිය. පැනඩෝල් සුවඳයි. මට තේරෙන විදිහට ගෙදර හදපු දෙයක් අවර පදමට ගිහිල්ලා ගල් ගෙහුනට පස්සේ අර විසික් කරන්න බැරි කමට බෙදලා වගේ. පැණි රහක්, සීනි රහක්, අඩු ගානේ මුංගුලියක එහෙම නැත්නම් අලුව කෑල්ලක තියෙන වගේ රසක්වත් නැහැ. මට ඇත්තටම දැනෙන්නේ බෙහෙත් රහක්. ඉතින් මං කියන්නේ මිනිස්සෙක්ට කෑමක් දෙන්න මේක මම මේ පුද්ගලයාට කරන දෙයක් නෙමෙයි මම දැකලා තියෙනවා. මගේ පවුලෙත් මම දැකලා තියෙනවා. කන්න බැරි වෙන ආහාර